හලෝ ළමයි. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මං හිතුවා ඔයගොල්ලන්ට vlog එකක් ගේන්න ඕනි කියලා. ඇත්තටම ඉතින් අද මේ vlog එක ගේන්න හේතුව තමයි අපි පොඩි ට්‍රිප් එකක් යනවා අපේ පවුලේ කට්ටියත් එක්ක. ඉතින් ඒක නිසා මං හිතුවා ඔයගොල්ලන්ට vlog එකක් අරන් එන්න ඕනි කියලා. ඉතින් අපි මේ විදිහට ලෑස්ති වෙලා පාන්දරින්ම මේ පිටත් වෙන්නේ කතරගම යන්න. ඉතින් මොකද අපි වාහනේ ගත්තට පස්සේ කතරගම යන්න බැරි වුණා. ඉතින් එතන වෙච්ච බාරයක් තිබ්බා. ඉතින් ඒක ඔප්පු කරන්නත් එක්ක අපි කතරගම යන්න ඕනි කියලා හිතුවා. අපි ඉතින් උදේම පිටත් වෙන නිසා අපි උදේට මේක කෑවෙත් නැහැ, අරගෙන ආවෙත් නැහැ. බබාට අපි කෑම ගෙදරදීම හදාගෙන ආවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට කෑමට නතර කරා උදේ. හරිම නිස්කලංක පරිසරයක්. ඉතින් වැව් මාළු තිබ්බා. ඉතින් අපි ගොඩක් නතර කරේ නිසා ඉතින් අපි ඒක නිසා උදේට මෙතනින් කන්න නතර කරලා ඔන්න ඔය විදිහට තමයි මගේ කෑම පිඟාන තියෙන්නේ. ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. හරිම රසයි ළමයි මෙතන කෑම. අපි යනකොට හයිවේ එකේ ගියේ. හයිවේ එකෙන් එක්සිට් වෙලා තමයි අපි මෙතන කෑම කඩේ ගාවින් නතර කරේ. ඉතින් කෑම ගැන කියන්න දෙයක් නැහැ. පුදුම රසක් තිබ්බේ කෑම ටික. ඉතින් ඊට පස්සේ අන්න ඒ විදිහට අපි උදේ කෑම අරගෙන දැන් ඉතින් ආයෙත් ගමනේ යන්න තමයි පිටත් වෙන්නේ. ඉතින් මෙතන ඉඳලත් පැයකමාරක විතර වගේ දුරක් තිබ්බා අපිට කතරගමට යන්න. කතරගමට අපි මුලින්ම ගියේ කිරිවෙහෙරට ගිහිල්ලා එතන වැඳලා කරලා අපි දේවාලෙට ගියේ. ඉතින් මේ පේන අපේ බබාගේ තියෙන කෝලං. ඉතින් එයාවර ටිකක් එකම විදිහට වාහනේ එක දිගට අරගෙන යන ටිකක් අමාරුයි. ඒක නිසා තමයි අපි මේක එක කෝලං කර කර යාව එක් කරගෙන යන්නේ. අපි වාහනේ පාක් කරලා එතනින් ත්‍රිවිල් එක නැගලා තමයි අපි කට්ටිය කිරිවෙහෙර ළඟට ගියේ. ඉතින් එතනින් ගිහිල්ලා ආපහු අපිට පූජාවට ඕන කරන දේවල් පළතුරු වට්ටි මල්ලේ හැමදේම එතනින් අරගෙන තමයි අපි ආයේ කිරිවෙහෙර වඳින්න එතනින් ඇතුළට ගියේ. මෙතන මාර ලස්සන මල් තියෙනවා ළමයි. හරිම ෆ්‍රෙෂ් මල්. ඉතින් රෝස මල් මේ එක જાතිය මල් වර්ග තියෙනවා. ඉතින් ඊට අමතරව නෙළුම් මලුත් තියෙනවා. අපිට මේ ඕන විදිහට ගන්න පුළුවන්. දැන් ඉතින් අපි මෙතනින් මලුත් අරගෙන සේරම කරගෙන කිරිවෙහෙර වඳින තමයි යන්නේ. අපි ඉතින් දැන් මේ විදිහට මලුත් අරගෙන කිරිවෙහෙර වඳින තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. අපි එහෙට යනකොට 10:11 වගේ වුණාත් අර ඒ වෙලාවේ මේ අවුව සැරයි ළමයි ඇත්තටම. ඉතින් මේ අර අපි මෙහෙම ගියාට මාර අවුවක් තිබ්බේ. මාරම රස්නේ. අපිට මේ දේවාලේ ළඟට යන අර අතරතුර පාරත් මාරම රස්නේ අවුවක් තියෙන්නේ. ඉතින් බොම අමාරුවෙන් තමයි ඒ ටිකත් ගියේ අපි එතෙන්ට. ඒ ගියාට මේ අපිට එතනත් ටික වෙලාවක් ඉන්න සිද්ධ වුණා. මොකද එතන අර දේවාවට පූජා වට්ටි ගන්න එක නතර කරලා තිබ්බේ. ඒක නිසා තමයි එහෙම වුනේ. විනාඩි 45ක් වගේ අපිට එළියේ ඉන්න සිද්ධ වුණා. ඉතින් මේ මොනා කරන්නද? ඉතින් ඒවට ඕන නිසා ඉතින් අපි ඔක්කොම අයිනකට වෙලා ඉඳගෙන හිටියා මේ දේවාවන් ටික ඉවර වෙනකම්. මේ ඉතින් අර කිරිවෙහෙරේ ඉඳලා කතරගම දේවාලයට යන පාරේ ඉන්න එක්කෙනා තමයි මේ. මෙයා ළඟට ගිහිල්ලා ඉතින් ෆොටෝස් ගන්න, අර බඩේ යටින් රින් ගන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අපි ඉතින් දැන් ඔන්න මේ දේවාල ළඟටත් ඇවිල්ලා තියෙන්නේ. මේ දේතන අර දේවාව ඉවර වෙනකන් අපි දැන් මේ විදිහට මේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. මෙහෙම තිබ්බට මෙතන මාර අවුවක් තිබ්බේ. අර අපි පොඩි ගහක් යට තමයි ඉඳගෙන හිටියේ. එහෙම ඉන්නත් බෑ. හරිම රස්නේ, පුදුම රස්නයක් තිබ්බේ මෙතන.
ඔන්න ඉතින් දැක්ක නේද මම ඒ වගේ අර කාවඩි කියන්නේ අතරකම මම හිතන්නේ අර බාර වෙලා ඒක ඔප්පු කරන එක විදිහක් වෙන්න ඕනේ. එක විදිහ වලට බාර ඔප්පු කරන්න තියෙනවානේ. ඉතින් ඒ වගේ මියුසික් එකක් එනකොට අපටත් ඒක දැන කින්න බෑ ඇත්තටම. ඉතින් ඊට පස්සේ මේ එතන පූජාවට දෙන එක වීඩියෝස් මම ගත්තේ නැහැ. අපි මේ ඊට පස්සේ එතන වැඩිට ඉවර වෙලා දැන් ආවා මෙන්න මේ යාළුවා ළඟට. ඉතින් මේ ගොඩක් අය කියනවානේ මෙයාගේ බඩ ඇටි රිංගපුවාම තියෙන අපල දුරු වෙනවා. ඉතින් අර පොඩි බබාලට හොඳයි, ඉතින් ලොකු අයටත් හොඳයි එහෙම කියලා. ඉතින් අපි ඒක නිසා මේ හිතුවා මම මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම දෙයක් මේ කරන්නේ. ඉතින් බබා නම් ඉතින් තාම පුංචි. ඉතින් එයාටත් මේක හොඳ අත්දැකීමක් වෙයි. ඉතින් අපි දැන් මේ බලන් ඉන්නේ මේ එයා පොඩ්ඩක් මොකක්ද ඒකට කියන්නේ හීලෑ කරගන්නත් එපයි. ඉතින් අර ඒක නිසා අපි ඔන්න දැන් මේ වට තුනක් ගිහිල්ලා ඊට පස්සේ එයාට වැඳලා තමයි එතනින් යන්නේ. මෙහෙම යනකොට අර හිත පපුව ගැහෙන්න ගත්තා. ඒ කියන්නේ පොඩි බයක් ආවා. ඉතින් නැහැ කියන්න බෑනේ. කොච්චරනත් ඉතින් මේගොල්ලෝ සත්තුනේ. ඒගොල්ලොන්ට කොයි වෙලේද කියන්න බෑනේ. කේන්ති යන වෙලාවල් අපි දන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා බොහොම බයෙන් තමයි ඇත්තටම මේ දේ නම් කරේ මම. බබා නම් ඉතින් හරිම කැමැත්තෙන් තමයි. මොකද එයාට තාම තේරෙන්නේ නැහැනේ ඉතින් මේ දේවල්. ඉතින් එයා නම් හරිම කැමැත්තෙන් තමයි තාත්තත් එක්ක මේ වැඩේට ගියේ. ඉතින් ඊට පස්සේ අපි ඔන්න එතන ඒ වැඩේත් ඉවර කරලා දැන් මේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ යන අතර මගින් මෙන්න මෙතන යාළුවෝ කියලා ඔන්න ඉතින් අපි දැන් මේ හොටෙල් එකට යන්න කියලා තමයි හිතාගෙන ආවේ. ඊට පස්සේ මේ එතනින් අපිට තව ආරංචි වුණා මේ කැලේ දේවාලය කියලා එතන දේවාලයක් කිව්වට එතන පන්සලකුත් වගේ ඇතුළේ දේවාලයකුත් තියෙනවා. ඉතින් අපි එතෙන්ටත් ආවා පොඩ්ඩක් මේ ගොඩ දවසකින් අපි කතරගම ආවේ. ඉතින් මේ ආපු එකේ තියෙන සේරම බලාගෙන යනවා කියලා. ඉතින් එතනින් ඇතුළට එනකොට මෙන්න මේ වගේ බුදු පින්තූර ටික තියෙනවා. ඊට පස්සේ කතරගම දෙවියෝ ඔන්න ඒ විදිහට ශිව දෙවියන්ගේ රූප තමයි පිළිම තමයි ගොඩක්ම තියෙන්නේ මෙතන. ඉතින් පුදුම ලස්සනක් මෙතනත් අර අවුව රස්නේ නැත්තම් බලන්න තැන් ඇත්තටම ගොඩක් තියෙනවා. අර අපිට මේ අපහසුනේ අවුව ඒ කියන්නේ රස්නේ වැඩි තෙහෙට්ටුයි. ඉතින් ඒක නිසා අපි හැමතැනම ගියා වුණාට ඉක්මනට වැඳලා කරලා මේ ආපහු ආවා. ඉතින් මෙතනත් මේ ශිව දෙවියන්ගේ පින්තූරයක් තියෙන්නේ. ඒකත් මේ වගේ පඩිපෙළක් උඩින් ගිහිල්ලා තමයි එතන පිළිම හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් වටපිටාවත් අපි ඒ ටිකත් බලාගෙනම ඊට පස්සේ එන්න ආවා. මේකේවත් ඔන්න ළමයි ඉතින් දැන් අපි මේ නතර වෙලා ඉන්න හොටෙල් එකට ආවා. අතරම මේ තිස්ස මහාරාමේ ඒ පැත්තේ තමයි අපි නතර වෙලා හිටපු හොටෙල් එක තිබ්බේ. ඉතින් අර මේ බබා තියෙන නිසා ඉතින් හැම පැත්තෙම හොඳ සහ හැමදේම තියෙන තැනක් වෙන්නත් ඕන නිසා ඉතින් හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපිට මේ හොටෙල් එක හොයලා දුන්නේ. ඉතින් එයාට ගොඩක් තෑන්ක්ස් කියන්න ඕනේ මේකට. ඉතින් අපි දැන් මෙතනට ඇවිල්ලා චෙක් ඉන් වෙන තමයි දැන් මේ ඉන්නේ. ඉතින් හරිම ලස්සනයි වටපිටාවත් ලස්සනයි. අපිට ඉතින් එදා පූල් එක නම් පාවිච්චි කරන්න බැරි වුණා. මොකද පූල් එක රිපෙයාර් කරන්න ඕන නිසා ඒකේ වතුර අයින් කරලා තමයි තිබ්බේ. ඉතින් ඒක නිසා අපිට පූල් එක පාවිච්චි කරන්න බැරි වුණා. ඉතින් ඒ ඇරෙන්න අනිත් සේරම රූම් එක ඒ හැමදේම වගේ හොඳටම තිබ්බා. ඉතින් මේ පේන අවලන්ට අපේ රූම් එකේ LED එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් හරිම ලස්සන හොටෙල් එකක්. අපි කැමති විදිහට අපි ආස විදිහට ඉන්න ඕන නිසා ඉතින් අපි රූම්ස් දෙකක් ගත්තා. අම්මයි නංගි තාත්තයි වෙනම රූම් එකේ ගියේ. ඉතින් මමයි හස්බන්ඩ්යි බබයි අපි දෙන තමයි මේ රූම් එකේ හිටියේ. ඉතින් හැම දෙයක්ම වගේ තියෙනවා AC ෆෑන් බාත්රූම් උනත් හරිම පිළිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙනවා. ඉතින් මේ වගේ කබඩ් එකක් තියෙනවා, හෙයාර් ඩ්‍රයර් තියෙනවා. හැම සුව පහසුකමක්ම හොට් වෝටර්, කොෆි හදාගන්න වෙනම හීටර් එකක්.
ඒ වගේම මිනි ෆ්‍රිජ් එකක්. ඉතින් මේ හැම දෙයක්ම වගේ මේ අපේ රූම් එකේ තිබ්බා. ඉතින් අම්මලාගේ රූම් එකෙත් එහෙමයි. ඉතින් ඒතන 3 දෙනෙක් නිසා අපි තෙන්ට ටිකක් ලොකු කාමරයක් තමයි ඒගොල්ලන්ට අරන් දුන්නේ. ඉතින් අපි දෙන්න නිසා අපි දෙන්න ඩබල් රූම් එකක් ගත්තා. ඉතින් ඔයාලට මේ පේන වොෂ්රූම් එක වුණා මේ හරි මාර පිළිවෙලකට කම්ෆර්ටබල් විදියට හදලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ ඇත්තටම අපිට. අර බබත් ඉන්න නිසා ඉතින් එයාත් දඬුවම් කරනවා. ඉතින් හැම දෙයක්ම හරිම ලස්සනට මේ arrange කරලා තිබුණා ඒගොල්ලෝ ඇත්තටම. කිසිම අඩුපාඩුවක් කියන්න නැති තරම්. මේ ඉතින් දැන් මම මේ රූම් ටුවර් එක කරලා ඉවර වෙලා අපි දැන් මම කිව්වනේ පූල් එක තිබ්බේ නැහැ කියලා අපිට පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා අපි හිතුවා කොහෙන් හරි පොඩ්ඩක් එළියට ගිහිල්ලා නාන්න ඕනේ කියලා. ඉතින් අපි ගෙදර ඉන්නකොට එක්ක බාත්රූම් එකක් ඇතුලේ එහෙමනේ අපි නාන්නේ. ඉතින් ඒක නිසා අපි හිතුවා මේ පොඩ්ඩක් එළියට යන්න ඕනේ නාන්න කියලා. ඉතින් අපි ඒක නිසා මේ ඇලක් තිබ්බා. ඉතින් අපි ඇලට ගිහිල්ලා නෑ මට ඒක වීඩියෝස් නම් ගන්න බැරි වුණා ළමයි. මේ මං කිව්වනේ ඔයාලට නාන්න ගිය වීඩියෝ මට එකක්වත් ගන්න බැරි වුණා කියලා. අර වීඩියෝ ටික විතරයි මේ අරගෙන තියෙන අපි යන්න ලෑස්ති වෙන එකේ. ඊට පස්සේ මෙතන දැන් මේ තියෙන අපේ හොටෙල් රූම් එකට මේ වීව් එක පේන විදිය රෑට. ඉතින් දැන් මේ අපි දෙන්න පොඩ්ඩක් නාලා කරලා ඇවිල්ලා පොඩ්ඩක් නිදාගෙන කොෆි එකක් හදාගෙන එළියට වෙලා පොඩ්ඩක් ඉතින් කතා කර හිටියා. බබාටත් ඔය විදියට ලැඹු පීනට් එකක් ඕන කියලා එයාටත් ඒක අරන් දුන්නා. ඉතින් ඒක කනවා අපි මේ විදියට කතා කර හිටියා. ඉතින් ඒ ඉඳලා ඊට පස්සේ අපි ඩිනර් වලට ගියා අතෙන්ට. ඉතින් එතන ඒ කෑම වලත් නම් මට වීඩියෝස් ගන්න බැරි නම් මම ගත්තේ ඉස්සෙල්ලම සුප් එකක්. ඒකේ පොඩි වීඩියෝ එකක් විතරයි ගන්න පුළුවන් උනේ. මේ තමයි පහුවදා. ඒ කියන්නේ අපි දැන් ගෙදර යන දවස තමයි ඉතින් අද මේ අපේ චූටි පැටියා නිදාගෙන ඉන්න විදිහ. අපි ඉතින් ටිකක් එළි වෙනකන් නිදාගත්තා. මොකද මහන්සි නේද හැමදාම ගෙදර ඉන්න දවසට පාන්දරින්ම නැගිටිනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් එළිය වැටෙනකම් වගේ නිදාගෙන ඉඳලා ඉතින් ඊට පස්සේ අපි යන්න ලෑස්ති වුණා. මොකද අපි යන්න කලින් සෆාරි පාක් එකකටත් යන්න කියලා හිතාගෙන ඉන්න නිසා අපි මේ උදෙන්ම චෙක් අවුට් වෙමු කියලා කතා වුණා. ඉතින් අපි ඔන්න ඔය විදිහට ලෑස්ති වෙලා දැන් මේ අම්මලා ලෑස්ති වෙලා එනකන් තමයි අපි දෙන්න මෙතෙන්ට වෙලා මේ ඉන්නේ. මේ හොටෙල් එකත් හරිම ලස්සනයි. මම ඔයාලට කිව්වනේ කෑම බීම වුණත් කියන්න වරදක් ඇත්තෙම නැති තරම්. ඉතින් මේ බේනවනේ වෙඩින් කපල් එකක් ඇවිල්ලා ෆොටෝ ෂූට් එකකුත් යනවා. ඒ වගේ දේවල් වලටත් මාර්ක කරනවා. ඉතින් දැන් ඉතින් ඔන්න අපි උදේට කන්න ඇවිල්ලා ඉන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන තමයි අපි මෙතනින් ගියේ. ඒ ගිහිල්ලා මම කියවන ඔයගොල්ලන්ට අපි සෆාරි පාක් එකට යන්න ඉතින් ඉන්නේ කියලා. ඉතින් ඒකටත් දැන් මේ යන්න තමයි හදන්නේ. ඊට කලින් ඉතින් අපි හොටෙල් එකේ ස්ටාෆ් එකට බයි කියන්න බෑ. ඉතින් දැන් ඒක අම්මයි අයියයි ගියා. අයියා කියන්නේ හස්බන්ඩ්. ඉතින් මේ දෙන්න ගිහිල්ලා අපි දැන් මේ යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි සෆාරි පාක් එකේදී හම්බ වෙමු. මේ අපි දැන් යන්න මේක ගත්තාම හරි. බයි කියන්න. ලයිරෝස් යන අපි අලුත්ලු අලුත්ගේ පේන හැබැයි. දැන් අපි එතෙන්ට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. පේනව නේද ළමයි පුදුම අවුවක් තිබ්බේ. අපි මෙතෙන්ට එනකොටත් කොහොම හරි ලුකුවට මේ දපල් වෙලා තිබ්බේ නැහැ. ඒ වුණාට පුදුම අවුවක් තිබ්බේ. පුදුම රස්නයක් තිබ්බේ. මේ පැත්තට වහින්නම නැද්ද කියලා තිබුණා එක වෙලාවකට. අපි ඉතින් දැන් කාර් එකත් පාක් කරලා දැන් යන්න තමයි හදන්නේ. මොකද මේ මෙතන තියෙනවා බසුත් තියෙනවා. ඊට අමතරව මේ තව කැප් තියෙනවා.
ඉතින් අපිට කැමති එකක යන්න පුළුවන්. ඒගොල්ලෝ ඉතින් ගාස්තුවක් අය කරනවා. අපි ඉතින් ඒ නිසා කැබ් එකේ යන්න ඕනේ කියලා තීරණය කළා. මොකද අපි මේ 5-6 දිනක් විතරනේ හිටියේ. ඒක නිසා. ඒක ඉතින් මේ බබත් අරන් යන නිසා අපිට පහසුයි. අර බස් වල යනවට වඩා සෙනඟ ගොඩක් ඉන්නවනේ බස් එකේ. දැන් අපි ඔන්න මේ ජිප් එකට යන්න තමයි මෙතන යන්නේ. ඒගොල්ලෝගෙන් ටිකට් අරගෙන අපිට ඇතුළේදී ඕන කරන දේවලුත් අරගෙන ඉතින් අපි දැන් මේ යන්න තමයි හදන්නේ. ඔන්න ළමයි දැන් අපි ගමන යන්න ආරම්භ කළා. ඒ කියන්නේ දැන් අපි ඔක්කොම මේ විදිහට ජිප් එකට නැගලා දැන් යන්න තමයි තියෙන්නේ. දැක්කනේ ඉන්නේ අපි 4-5 දෙනා විතරයි ඉන්නේ. ඉතින් ඒක හරියට පාස්. ඒ නිසා ඉතින් මේ පොලත් මේ වගේ යනවනේ. මේ වගේ කැබ් එකක් කැබ් එකක් කියන ජිප් එකක් කියන මොකද මම දන්නේ ළමයි. මේ වගේ වාහනයක් දාගෙන යන්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ ගොඩක් පහසුයි. බස් එකේ ආරසනට ගොඩක් එක්කෙනාට වඩා. අන්න ඉතින් අපිට ඉස්සෙල්ලම හම්බුනේ මෙන්න මේ යාළුවෝ ටික තමයි. මේගොල්ලෝ මේ ඒ කියන්නේ ලංකාවේ මොකක්ද පිටරට විශේෂයක් මේ එළුව වෙන්න ඕන මම හිතන්නේ. මේ ඉන්නවා අශ්වයෝ ඉන්නවා. සෑහෙන මෙන්න මේගොල්ලෝ බලන්නද මේකයිද පුළුවන් නම් කියන්න බලන්න. හිපොපොටේමස්. ඉතින් මේ අපේ බබ පළවෙනිවට තමයි මෙහෙම දකින්නේ. ඒ වගේ මේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මට තිබුණේ මම සෆාරි පාක් එක නෑ ඉතින් තුනනේ එයාලගේ මෙයාලට කැම දාලා තියෙන එක මෙන්න මේ රිලවුද වඳුරට මන් දන්නේ ඒගොල්ලෝ ගිහින් හොරෙන් ගන්නවා. එක සෙල්ලම් තියෙනවා ඉතින් ඒගොල්ලන්ගේ මේ පේනවා නේද මයින්කට නිකන් අර කාන්තාර නිකන් ගස් වල කුල හැලිලා ඒකේ හැමතැනම ලස්සනකුත් තියෙනවා. වෙලාවකට ඉතින් හරි අර දුෂ්කරයි වගේ තමයි බලමු බලමට පේන්නේ. Aşağıya mı? Aşağıya. වෙලාවකට දන්නේ කැම දෙන්නේ හැම විතරම ඉතින් අතුවත් තිබි. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙන්න මෙයාලව බලන්න. දැක්ක නේද? මේ මෙයා නම් ඇතුළට ඇඳලා ඉන්නේ මෙන්න මෙයා නම් අපි යනකොට පාර ආයිනේ හිටියේ. එයාට ඉතින් කිසිම මේ කරදරයක් කරන්න එහෙම මොකුත් නැහැ. ඉතින් අපුල් පාට මොනේ තියෙන උනට හැප්පෙසකයි වගේ. අර අපි එයා දිහා බලනකොට එයාත් එක්ක කතා කරනකොට ඉතින් එයා බලනවා දැක්ක නේද? එයාට ඉතින් හොඳටම නිදි මත හැදලා. ඊළඟට ඉතින් අන්න අපි ආවේ මේ කට්ටියගේ පැත්තට. ඉතින් මේ කට්ටියත් හරිම හොඳයි. ඇත්තටම අපේ වාහනේ ළඟටත් ආවා. මේ ඇවිල්ලා ඉතින් පොඩි වැඩ කැලලක් පේනවා. ඉතින් පේනවනේ මෙයා පොඩි ඩාන්ස් පාරකුත් දානවා. ඉතින් අපිට පේන්න අන්න බලන්න ඉස්සරහට මෙයා මේ අපේ වාහනේ ළඟට ඇවිල්ලා මොකද කරන්නේ කියලා. Apa ada? Mana?
දැක්ක නේද අලි යාළුවෝ අපි ළඟට ඇවිල්ලා කරපු දේ මොකද්ද කියලා. හැබැයි ඉතින් එයාලා කිසිම කරදරයක් කරන්නේ නැහැ. අර සමහර විට මේ අර එන අය මෙයාලට මොනවා හරි දෙයි කියන බලාපොරොත්තු ඒගොල්ලෝ ගාව තියෙනවා දන්නේ නැහැ කෑම මොනවා හරි දෙයි. ඒ නිසා දන්නේ නැහැ. ඉතින් අර අපේ වාහනේ ළඟට එන්නේ එහෙම නැත්නම් ඉතින් ඒගොල්ලන්ට අර ආදරෙන් කතා කරනකොට එතකොටත් ඉතින් ඒගොල්ලෝ පේනවනේ නේද? ඔන්න දැන් අර ඇතින් දැක්ක නේද ඇටෙක් හිටියේ. ඉතින් ඒගොල්ලෝ අර ටිකක් දරුණු සත්තු වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එහෙනම් අර ළඟට එන්න පුළුවන් දුරක නෙමෙයි ටිකක් ඈතින් තමයි කියලා තියෙන්නේ. ඊළඟට අපි දැන් අර පැත්තෙන් අපි ආපු පැත්තෙන් කරවකවගෙන අනිත් පැත්තෙන් එනකොට මෙන්න මේ කට්ටිය හිටියා. මෙතනත් හිටියා අර අපි ළඟට ආපු අලියා. ඉතින් එයා තමයි දැන් ඔන්න බලනකොට තව ටිකකින් ආයෙත් ඇවිල්ලා මේ අපේ වාහනේ ළඟට එන්න හදනවා. අපි ඉතින් ගොඩක් වෙලා ඉන්න බැහැනේ. තව සත්තු ඉන්නවනේ බලන්න. ඒ නිසා ඉතින් අපි ගියා. සෑහෙන මේ ලොකු දුරක් අපි මේ වාහනෙන් ගියා ළමයි මේ සත්තු බලන්න. ඇත්තටම මේ ලොකු පින් ප්‍රදේශයක තමයි මේක මේ දාලා තියෙන්නේ. ඉතින් සත්තුන්ට ඕන විදිහට වතුර තියෙනවා. මෙන්න මේ විදිහට තැන් වල යාලට අවශ්‍ය වෙලාවට කෑම ගෙනල්ලා දෙනවා. ඉතින් මේ සිංහයන්ට කොටියන්ට එහෙම ඒගොල්ලෝ කියන විදිහට එක්කෙනෙක්ට දවසකට මස් කිලෝ 8ක් වගේ දෙනවලු. ඉතින් ඒ විදිහට අර සත්තුන් ආදරෙන් බලා ගන්නවා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මේ සත්තුත් මේ විදිහට මිනිස්සුන්ට ආදරේ කරනවා ඇත්තේ. අන්න දැන් මේ ඉන්නේ සිංහයෝ. ඉතින් මේගොල්ලෝ ඉතින් පේනවා නේද? අපි දැන් මේ වාහනේ ඉන්න නිසා මෙහෙම සද්ද නැතුව ඉන්නව නැත්තේ. හිතන්නකෝ අපි බහලා ගියොත් එහෙනම් අපිට මොන විදියක් වේද කියලා නේද? එක්කෙනෙක් නෙමෙයි ඉතින් ගොඩ ඉන්නවා. සමහර අය ඉන්නවා කූඩු ඇතුලේ දාලා. කියන්නේ එලි මහන්නේ තියන්න බැරි අයත් ඉන්නවා නැතිනේ. නපුරු වගේ අය. ඉතින් ඒ අයව වෙන කූඩු වල දාලා තියෙනවා. එතකොට මේගොල්ලන්ට පැටව ඔයගොල්ලෝ නම් ඉස්සරහට ඒ වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්න. පැටව වෙනම දාලා තියෙනවා. ඉතින් මොකද අර මේගොල්ලෝ කියන්න බෑනේ කූඩු වෙනස් වේද කියලා. ඉතින් ඒක නිසා මෙතන අර හැම දෙයකම තියෙන මොකක් හරි සොලියුෂන් එකක්. ඉතින් පේනවා නේද? අර දරුණු සත්තු මොනවත් ඒගොල්ලොන්ගේ මේ වගේ පුංචි දේවල් ඉතින් දකින්න තියෙනවා. අපි ඊට පස්සේ දැන් මේක බලලා ඉවර වෙලා මේ වාහනේ යන ටික ඊට පස්සේ එතනින් ඉවරයි. ඊට පස්සේ ඉන්නේ අර පුංචි සත්තු. ඉතින් ඒගොල්ලෝම බලන්න අපිට පයින් තමයි යන්නේ කියන්නේ. අපි වාහනේ ඉතින් බස්සලා වාහනේ යනවා. අපි ඉතින් ඒගොල්ලෝ බලලා ඒගොල්ලන්ට ඕන කෑම දීලා ඒ දේවල් කරලා ඊට පස්සේ අපිට ආයි එක්සිට් වෙන තැනට පයින් තමයි යන්න තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට වීඩියෝස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම බලන් ඉන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්නකො. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ? අපි ඊට පස්සේ බලන්න යන සත්තු කවුද කියලා එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්නත් කරන්න එපා. ඒ වගේම තමයි මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අලින්ට කැම දෙන්න පුළුවන් කිව්වා. අන්න දුවනවා. අර පොලිස් මාමා ඉන්නවද? අර පොලිස් මාමා කරන්නේ. අර සුදු අර. අන්න කුසට එන විදිය. මෙතනදී මේ මම අර ඔයගොල්ලන්ට කිව්වේ අපි දැන් ජීප් එකේ ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිව එතනින් බස්සලා යනවා. මෙතන ඉන්නේ අර පුංචි සත්තු. ඒ කියන්නේ හාවෝ, ඉබ්බෝ, එතකොට ඉත්තෑවෝ, ඒ වගේ අර පොඩි සත්තු තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ව මේ බලන්න ඉතින් මේ වගේ පයින් යන්න ඕනේ. ඒකටත් ටිකට් එකක් ගන්න ඕනේ. මේ මෙතනින් අයත් හරිම මේ හීලෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර අල්ලනවා කරනවා ටිකක් බයයි. ඒ වුණාට අර බබාලට කරදරයක් කරන්නේ එහෙම මුකුත් නැහැ. ඉතින් අපි බබත් හරි ආසාවෙන් මේ මෙතන හිටියේ බලන්නකෝ. එයාට මේ හිත යන්නේ මේ හාවොන්ට හාව පස්සේ දුවනවා. එයා එහෙම බයක් නැහැ සත්තුන්ට. මේ හැමෝම වගේ අල්ලනවා.
බැටළුවොත් හිටියා මේ ඉන්නේ බැටළුවෝ. ඉතින් ඒගොල්ලෝ අර මං හිතන්නේ එක එක විශේෂ ඉන්නවනේ දැන් ලංකාවේ අය වගේ නෙමෙයි මං කිව්වේ මේ ඉන්නේ ඉබ්බා. එතකොට මේ පේනවනේ පොඩි අය හාව වඩාගෙන ඒ කියන්නේ ඒගොල්ලෝ බයයි කියන්නේ ඒගොල්ලෝ කරදරයක් කරන්නේ නැහැ පොඩි බබාලට. හරිම හීලයි කුකුල්ලුත් ඉන්නවා. මේ පේනවනේ අපේ බබත් හරි ආසයි මාත් බයින් පොඩ්ඩක් ඇල්ලුවා ඉතින්. ඒ වුණාට අනේ හපන්නේවත් මුකුත් දඟලන්නේවත් නෑ ඕගොල්ලන්ට මේ පේනවා නේද? වඩාගෙන ඉන්න විදිහටම අනේ ඒගොල්ලෝ ඉන්නවා. මේ කාටවත් කිසිම කරදරයක් කරන්නේ නැහැ. මෙයා සුදු එක්කෙනාට ආසාවේ අර මොකද කුකුළු පස්සේ දුවන්න වල්ලන්න බා මෙයා කූරු ඉසයි. ඔව් එතන එයා හොඳයි අර. මෙතන දැන් මේ යාලට කෑම දෙන්න එහෙමත් පුළුවන්. මෙතන දැන් මේ බබත් මං හිතන්නේ මෙතන එයාත් කෑම දුන්නා, හස්බන්ඩ්ුත් කෑම දුන්නා. ඒගොල්ලොන්ට හැම කෑමක්ම නෙමෙයි. එතන ඉන්නවා මිනිස්සෙක්. එයා අපිට ගෙනල්ලා දෙනවා මෙයාලට මේ જાතිය කෑම දෙන්න කියලා. දැන් මේ පේනවනේ කිසි කරදරයක් නැහැ. සාමාන්‍යයෙන් ඉත්තෑව කියන්නේ ඉතින් ටිකක් අර අපි බයයිනේ නේද? ඉතින් මෙයාලා එහෙම නැහැ. මෙතන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නම අනේ හරි හොඳයි. මෙයා නම් මේ පේනවා නේද? ඔඩොක්කුවටම ඇවිල්ලා එයාගේ කෑම ටික පාඩුවේ කනවා. මේ බබත් ඉතින් බය නෑ. මේ ඉන්නේ නම් පැස්බරෙක් වෙන්න ඕනේ. එයාටත් කෑම කවනවා මේ කනවා ඉතින් එහෙම. සුදු අර බලන්න. අනේ අර. ඉතින් එතකොට Mikal. ඔළුව අත ගන්න පුතේ. අත ගෑවොත් යනවා. මේ තියෙන්නේ උණුදිය උල්පත් මදුනාගල. අපි හිතුවා ඉතින් යන ගමන් එතෙන්ටත් ගිහින් යන්න ඕනි කියලා. මෙතනින් ඉතින් අපේ ට්‍රිප් එක ඉවරයි. අපි මේ ටික බලලා මේ ගෙදර ගියා. මම මෙතන නම් වීඩියෝස් ගොඩක් අරගෙන නැහැ. මොකද මගේ ෆෝන් එකේ මේ බැටරි බහැලා තිබ්බේ. මොකද මේ එහෙ අර ගොඩක් රස්නේනේ. එතකොට ෆෝන් එකේ බ්‍රයිට්නස් ඔටෝ වැඩි වෙලා මේ බැටරි හොඳටම බහැලා තිබ්බේ. මේ වීඩියෝස් උත් මම හිතන්නේ මම හස්බන්ඩ්ගේ ෆෝන් එකෙන් තමා අරගත්තේ. ඉතින් එහෙනම් මේ වෙනකන් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් තෑන්ක්ස්. ඉතින් අනිවාර්යෙන් මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. පරණ වීඩියෝස් දාන්න, like කරන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් හැමෝම එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. මේ තව චුට්ටක් ඉස්සුවනේ අන්න අරක ගතේ බයද අපේ පරිසම් කරගත්තා නේද මට ඉන්න වෙන්නේ මාත් මේකට පයින්නවා ඊට වැඩිය හොඳ